ගෑනු ළමයාගේ ගෙදරින් අකමැති වෙන විවාහයට ඒ ගෙදරින්ම කැමැත්ත ගන්න විදිහ දන්නවද? මේ බලන්න විවාහ වෙන වයසේ පිරිමි ළමයෙක් ඉන්නවා. ඒ වගේම ගෑනු ළමයෙක් ඉන්නවා. මේ දෙන්න අතර ප්‍රේම සම්බන්ධයක් තියෙනවා. මේ දෙන්නට විවාහ වෙන්න තමයි උමනාව තියෙන්නේ. හැබැයි මේ දවස්වල මේ ගෑනු ළමයාගේ ගෙදරට ප්‍රොපෝසල් ගේනවා කපු මහත්තයෙක් විවාහ යෝජනා ගේනවා. ගෑනු ළමයා දන්නවා ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියලා ගෙදර අම්මට තාත්තට කිව්වොත් කවදාවත් කැමති වෙන්නේ නැහැ. හැබැයි පිරිමි ළමයා පොඩ්ඩක් උපක්‍රමශීලීව දෙයක් කල්පනා කරලා කරනවා. ඒ තමයි මෙයා පොඩ්ඩක් යාළු කරගන්නවා මේ කපු මහත්තයාව. යාළු කරගෙන කපු මහත්තයාට දෙනවා මේ පිරිමි ළමයාගේම ෆොටෝ එකක්. දීලා ඒක විවාහ යෝජනාවක් විදිහට ගෑනු ළමයාගේ ගෙදරට ගෙනියන්න කියලා කියනවා. විවාහ යෝජනාවකින් ආපු නිසා ගෙදර දෙමව්පියොත් මේකට කැමති වෙනවා. දෙන්නගේ විවාහයත් සිද්ධ වෙනවා. මේ බලන්න. මේ විවාහයට කපු මහත්තයා සහභාගී වුණාද? නෑ, ඇත්තටම මේ විවාහයේ වේගය වැඩි කරා කපු මහත්තයා. සිද්ධ වෙන වේගය වැඩි කරා, කාලය අඩු කරා කපු මහත්තයා නැතුව විවාහයට සහභාගී වුණේ. මේ කපු මහත්තයා වගේම කට්ටිය අපිට රසායන විද්‍යාවේදීත් හම් වෙනවා. එයාලට අපි කියනවා උත්ප්‍රේරක කියලා. ඒ කියන්නේ මෙයාලා මොකද කරන්නේ? මේ විවාහය වගේමනේ ප්‍රතික්‍රියාවක වේගය වැඩි කරනවා. හැබැයි ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ නැහැ. එහෙනම් උත්ප්‍රේරකයක් කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන ප්‍රතික්‍රියාවේදී වැය නොවන රසායනික ද්‍රව්‍ය.